අවුරුදු 7ක පුංචි පිරිමි ළමයෙක් උසාවියට ඇවිල්ලා තමන්ගේ අම්මා තමන්ගේ සහෝදරියව ජීවිතක්ෂයට පත් කළා කියලා සාක්ෂි දෙනවා. එන්නේ ඇමෙන්ඩා. ඇමෙන්ඩා කියලා කියන්නේ සිංගල් මාම් කෙනෙක්. එයාගේ හිටියා ළමයි දෙන්නේ. එක්කෙනෙක්ගේ වයස අවුරුදු 6යි අනිත් එක්කෙනාගේ වයස අවුරුදු 7යි. වයස අවුරුදු 7ක් වයස ඇඩ්‍රියානා තමයි මේ ඉන්නේ. මේනි වයස අවුරුදු 6ක් වයස ඒජේ. ඇඩ්‍රියානට පොඩි කාලෙදිම ADHD තිබුණා. ඒකින්ද මෙයා ඕනෝට වැඩිය ටිකක් ක්‍රියාශීලී. ඒකින්ද මෙයා නිතරම ගේ හරහා දුවනවා, දඟලනවා කරනවා. මේක ගොඩක් වෙලාවට ඇමෙන්ඩට කරදරයක් වුණා. මොකද හැමතිස්සෙම මෙයාට ඇඩ්‍රියානා දිහා ඇහැ ගහගෙන ඉන්න වෙලා තිබුණා. ඒක හින්දා ඇමෙන්ඩා නිතරම ඇඩ්‍රියානට බනින්න පුරුදු වෙලා හිටියා. දවසක් පොලිසියට ඇමෙන්ඩගෙන් කෝල් එකක් එනවා. ඇමෙන්ඩා කියනවා මගේ ළමයා වතුර ගිලිලා ඉන්නේ ඉක්මනට එන්න කියලා. පොලිසියෙන් එතනට ආවහම යන්තම් නාඩි වැටෙන ඇඩ්‍රියානව දකිනවා. පොලිසියෙන් අහනවා ඇමෙන්ඩගෙන් මොකද උනේ කියලා. එතකොට ඇමෙන්ඩා කියනවා එයා ගෙදරට වෙලා එන්නකොට AJ ඇඩ්‍රියානයි එළිය සෙල්ලම් කර තමයි හිටියේ කියනවා. එතකොට එකපාරට AJ දුවගෙන ඇවිල්ලා ඇමෙන්ඩට කිව්වලු අක්කා පූල් එකේ සත්තු වයින් කරන්න ගිහිල්ලා පූල් එකට වැටුණා කියලා. ඊට පස්සේ හැබැයි ඇමෙන්ඩා ඒක වැඩි ගණන් අරගෙන නැහැ. මොකද AJ නිතරම ඔය වගේ දේවල් කියන හින්දා. ටිකක වෙලාවකට පස්සේ ඇමෙන්ඩා එළියට ඇවිල්ලා බලද්දි ඇඩ්‍රියානා පූල් එකේ යටි අතට පාවෙන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම එයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම නිල් පාටට හැරිලා තිබිලා තියෙනවා. ඒ වෙලාවේ පොලිසිය ඇඩ්‍රියානව හොස්පිටල් එකට අරගෙන යනවා. ඒ යද්දි ඇමෙන්ඩා පොලිසියත් එක්ක යනවා හොස්පිටල් එකට. හැබැයි AJව CI ආච්චි ගාව තියලා තමයි යන්නේ. හොස්පිටල් එකේදී ડોක්ටර් කියනවා ඇමෙන්ඩට ඇඩ්‍රියානව බේරගන්න එක කරන්න ගොඩක් අමාරු දෙයක් කියලා. ඇමෙන්ඩගෙන් ඒකට ලොකු රෙස්පොන්ස් එකක් ආපු නැති හින්දා ડોක්ටර් අහනවා ඔයාට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවද කියලා. එතකොට ඇමෙන්ඩා අහනවා වෙන්ඩින් මැෂින් එකක් තියෙන්නේ කොහෙද කියලා. වෙන්ඩින් මැෂින් එකක් කියලා කියන්නේ ස්නැක් එකක් ගන්න පුළුවන් තැන. හරියට නිකන් කන්න දෙයක් ගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ කියලා අහනවා. අච්චර දෙයක් කිව්වට පස්සේ ඔය වෙලාවෙත් පොලිසියට කෝල් එකක් එනවා අර AJව නවත්තලා ගියපු ආච්චිගේ සීයගේ ගෙදරින්. ඒ ආච්චි සීය කෝල් කරලා කියනවා AJ හරි අමුතු කතාවක් කියනවා. ඔයාලා මේක අහන්න ඕනේ කියලා. පොලිසිය වයස අවුරුදු 6ක ඒ පුංචි දරුවගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එතකොට ඒ වයස අවුරුදු 6ක AJ කියනවා මගේ අම්මා තමයි මගේ අක්කව ජීවිතක්ෂයට පත් කළේ කියලා. එයා එදා ඉඳලා තියෙන්නේ එයාගේ සෙල්ලම් ගෙදර. ඒක තියෙන්නේ ගහක් උඩ. එයා එතන ඉඳන් බලාගෙන ඉද්දි එයා දැකලා තියෙනවා එයාගේ අම්මා එයාගේ අක්කව අරගෙන ඇවිල්ලා අර පූල් එකේ උබලා පල්ලෙහාට මූණ තද කරගෙන ඉන්නවා. මේකට හේතුව වෙලා තියෙන්නේ ඊට ටික වෙලාවකට කලින් ඇඩ්‍රියානා අතින් ගෙදර තිබ්බ මල් වාස් එකක් බින්දිලා තියෙනවා. ඒකට තරහට තමයි අම්මා මෙහෙම කළේ කියලා AJ පොලිසියට කියනවා. පොලිසියෙන් එවෙලම යනවා ආපහු ඇමෙන්ඩාගේ ගෙදරට. ඒ ගෙදරට ගියාම පොලිසිය දකිනවා අර AJ කියපු කැඩිච්ච වේස් එක සාලේ තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් යන්නේ ඇඩ්‍රියානාගේ AJගේ කාමරේට. ගිහිල්ලා බලද්දි තියෙනවා ඇඩ්‍රියානාගේ AJගේ ඇඳ. ඒක ඇවිල්ලා බංක් බෙඩ් එකක්. හැබැයි අනිත් ළමයින්ගේ වගේ නෙමෙයි මේකේ කිසිම සෙල්ලම් බඩුවක් කිසිම බෝනික්කේ කිසිම දෙයක් නැහැ. අඩුතරමේ ඇඳට රෙද්දක්වත් දාලා නැහැ. නිකම්ම මෙට්ට දෙකක් විතරයි තියෙන්නේ. පොලිසියෙන් අහනවා ඇමෙන්ඩගෙන් කොහොම මෙයාලගේ සෙල්ලම් බඩු කියලා. එතකොට ඇමෙන්ඩා කියනවා මෙයාලා කරපු වැරද්දක් හින්දා මං ඒව ටික මෙයාලගෙන් අරගෙන ගබඩා කාමරයට දාලා තියෙන්නේ කියලා. ටික දවසකින් මං එයාලට ඒක දෙන්නයි හිටියේ කියලාත් ඇමෙන්ඩා කියනවා. හැබැයි මේක ඇමෙන්ඩා කියද්දි හිතන්න නැතුව ඇති පොලිසියෙන් ගිහිල්ලා ගබඩා කාමරෙත් චෙක් කරලා බලයි කියලා. පොලිසියෙන් ගිහිල්ලා ගබඩා කාමරය ඇරලා බලනවා. ඒක ඇතුලේ එක සෙල්ලම් බඩුවක්වත් නැහැ. ඉතින් ඇමෙන්ඩා කියලා තියෙන්නේ බොරු. ඇත්තටම මෙයා ළමයින්ට එක්කම එක සෙල්ලම් බඩුවක්වත් අරන් දීලා නැහැ. අවුරුදු 5ක 6ක 7ක ළමයි ඉන්න ගෙවල් වල කොච්චර සෙල්ලම් බඩු තියෙනවද? හැබැයි මේ ගෙදර එක සෙල්ලම් බඩුවක්වත් තිබිලා නැහැ. මේ තියෙන්නේ ඇඩ්‍රියානා ගිලිච්ච පූල් එක. පොලිසියෙන් ඊළඟට යන්නේ මෙතනට. ගිහිල්ලා ඇඩ්‍රියානාගේ උසත් එක්ක මේ පූල් එකේ උස කම්පෙයාර් කරලා බලද්දි පොලිසියට තේරෙනවා ඇඩ්‍රියානා නෙකි ගිලින්න කිසිම විදිහක් නැහැ. මොකද ඇඩ්‍රියානාට පීනන්න බැරි වුණත් මේක හිටගත්තත් ඇඩ්‍රියානාව ගිලින්නේ නැහැ. මොකද ඇඩ්‍රියානාගේ නහය තරම් පූල් එක උස නැහැ. ඊට පස්සේ උසාවියේදී අවුරුදු 6ක AJ ඇමෙන්ඩාට විරුද්ධව සාක්ෂි දෙනවා. එහෙම කරලා එයාගේ සහෝදරියට යුක්තිය ඉටු කරනවා. ඇමෙන්ඩාට ජීවිතාන්තය දක්වා සිරදනුවන් නියම වෙනවා. හැබැයි තවටත් ගොඩක් මිනිස්සු ඉන්නවා ඇමෙන්ඩා අහිංසකයි කියලා හිතන. මොකද ඒකට හේතුව වෙන්නේ AJ කියලා කියන්නේ අවුරුදු 6ක ළමයෙක්. මේ කාලේ ළමයෙක් ඕන වෙලාවක හිතලා බොරුවක් කියන්නේ එහෙම නැත්තම් වෙච්ච දෙයක් ඕනෝට වැඩිය වැඩි කරලා කියන්න ඉඩ තියෙනවා කියන එක තමයි ගොඩක් මිනිස්සුන්ගේ මතය.
ඉතින් මේ සිද්ධිය ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. මම මේ වගේ වීඩියෝස් දවස් ගානේ අරගෙන එනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.